ආයි මචං ඉතින් අද තව මිස්ටර් මින්දානු ට්‍රාන්ස්ෆෝමර්ස් සුපර් වීඩියෝ කරගෙන දුරට ගියා තියෙන්නේ අපිට ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් එක ගැන අප්කමින් ඉවෙන්ට් එක ගැන. ඊට පස්සේ වෝල්ට් එක ගැන අපිට ඉස්සරහට එන්න තියෙන ලකී වීල් ඉවෙන්ට් ගැන අද මේක ගැන කතා කරනවා. වීඩියෝ එක යන්න කලින් මතක් කරන් දෙන්න දැන් මම මගේ channel එක subscribe කරන්න නැත්නම් දැන් මගේ channel එක subscribe කරලා like කරලා මාත් එක්ක set වෙන්න. ඉතින් වැඩ බලන්න තු අපි යන් අද වීඩියෝ එකට. මචං මුලින්ම ගෑනලා තියෙන්නේ අපේ ලක්කී වීල් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මචං මේ කිට් එක නා ලස්සන වැම්පයර් කිට් එකක් වගේ හැබැයි මාස් එකක් තියෙනවා. අත කොණ්ඩේ තියෙන මචං සුප්‍රීම කිට් එකක් මචං මේකත්. ඊට පස්සේ තමයි සුප්‍රීම වෝල් ස්කින් එකත් අපිට මේ ලකී වීල් ඉවෙන්ට් එකත් එක්ක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වෝල් ස්කින් කිට් එකත් එක්ක ලස්සන දෙකම. ඊට පස්සේ බෑක්පැක් ස්කින් එකත් අපිට දීලා තියෙනවා. ඒ බෑක්පැක් ස්කින් එක නම් මචං මාළුවෙක්ගේ සීන් එකක් තියෙනවා. මේක ලස්සනයි. ඉතින් මාළුවෙක් වුණත් මේ ලස්සනයි මචං මේ බෑක්පැක් ස්කින් එක. හරි බං ඊට පස්සේ අපිට බැනර් එකක් අපිට දෙන්න ඉහළ තියෙන සුපර් බැනර් එකක් HRK කියලා බැනර් එක තමයි නම තියෙන්නේ මචං. ඊට පස්සේ අපිට අවටාර් එකකුත් තියෙනවා. මේ අවටාර් එකත් HRK කියලා තියෙන හැබැයි සුපර් අවටාර් එකක්. අපිට සුපර් කාර් ස්කින් එකකුත් දෙන්න කියලා තියෙනවා මේ ලකී වීල් ඉවෙන්ට් එකත් එක්ක. කියන්නේ අපිට එන්න තියෙන සෙටප් ඉවෙන්ට් එකක් ගැන මචං මේක HRK කියලා තියෙන්නේ. එනිසා අපි අලුතෙන් මෙන්න ලොලි මෝට් එකක් වෙන්නේ මේ මේකට තමයි අපිට දාලා තියෙන සෙටප් ඉවෙන්ට් එකේ තමයි අලුතෙන් මෙන්න ලොලි මෝට් එකක් තියෙන්නේ මචං. හරි බා ඊළඟ කතා කරන්න උඹලා ආසාවෙන් බාහන හිටපු මොහොත කවද්ද මචං ඉවෝලට් එක උඹලා දන්නේ ඉවෝලට් එක ගැන නැද්ද කියලා. ඉතින් මචං අපි ඉවෝලට් එකට අපිට රිටර්න් කරලා තියෙනවා කියලා ගන් සෙට් එකක් අපිට දීලා තියෙනවා. ඉතින් බං අපිට 6 ෂොට් එක රිටර්න් කරනවා කියලා තියෙනවා. මචං ඒක අනිවාර්යෙන් එනවා බා. ඊට පස්සේ MP5 එකට අපිට එකක් දීලා තියෙනවා. ඉවෝ එක ගන්න එක. ඊට පස්සේ මචං M60 එකක් දීලා තියෙනවා. UMP එකට සුපර් එකක් දීලා තියෙනවා. උඹලා ආපුවම බලපන් මචං මම කියනවා ඇත්තද බොරුද කියලා අනිවාර්යෙන් මචං කියනවා. ඒක අනිවාර්යෙන් ෂුවර්. ඉතින් මචං ඔන්න ඔහම අද මම ඔයාලට ගෙන සුපිරිම පට්ටපද වීඩියෝ එකක් එහෙම ඉවර වෙනවා. මේ ඉවෙන්ට් එක අපි වටපිට සද්දයක් ගණන් ගන්න එපා මචං. අද මොකද වැස්ස දවසක මම ටීවී එකක් දාලා මචං පිස්සුවක් කෙල්ල තියෙන ගෙදරම මචං. මේ වගේ වීඩියෝ තව බලන්න ඕනේ කට්ටිය. දැන් මම මගේ channel එක subscribe කරලා නැත්නම් මම channel එක subscribe කරලා like කරලා මාත් එක්ක set වෙන්න. එහෙනම් මචං අපි ගියා. හැමෝටම ජය වේවා.